නැවත නැවත ධර්මය අහලා සිතේ තියෙන අඳුර දුරු කරගත්තොත් මේ තුලින්ම මේ මනුස්ස ලෝකෙන් ඉහළට යන්න පුළුවන්. නැත්තම් නම් යන්නේ නැහැ. ඒ නිසා අපි කාට අපේ හිත අඳුරු කරගන්න නැතුව මේ අපිට මෝන මිනිස්සෙක් විදියට අපිට අටලෝ දහමට මෝන දෙන්න සිද්ධ වෙනවා. ඒ සියල්ලට ඉපදුන නිසානේ කියලා ධර්මයේ සිහි කරලා මේ ධර්මයේ හයි අරගෙන ජීවිතේට මොහොන දීලා ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලබන්න ඔබ කාටත් වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරමි.